කාලෙකින් බ්ලොග් එකක් ගේන්නත් බැරි වුණා අපේ රජරට යුනිවර්සිටි එකේ. ඉතින් දැන් ලෑස්ති වෙන්න ඕන ලෙක්චර්ස් යන්න. පරක් වෙලා තියෙන්නේ. ඉතින් දැනට නම් ඉන්නේ තාම හොස්ටල් එකේ. දැන් අපි කට්ටිය ලෙක්චර්ස් යන්න හදන්නේ. දැන් මේ හතරේ තට්ටුවේ ඉඳන් පල්ලියට යන්න උදේට ගන්නත් බැරුණානේ පරක් වෙලා තියෙන. ඉතින් අපි ලෙක්චර් හෝල් එකට ආවා. උදේටත් කෑම කාලා දැන් අපි ඊළඟට යන්නේ අපේ ඇනුවල් ජෙනරල් මීටින් එක තියෙනවා අපේ ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් එකේ. ඉතින් අපිට බාර වෙලා තියෙනවා පොල් තෙල් පහනක් හදන්න වෙනස්ම විදියකට. ඉතින් අපි ඒකට මල් ටිකකුත් අරගන්න දැන් කටුසය කියලා තියෙනවා මිහින්තලේ. දැන් එතෙන්ට යන ගමන් ඉන්නේ. ඉතින් මාත් එක්ක මේ වෙලාවේ අපේ යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඔයාලා නම් ඒ යාළුවෝ දෙන්න කලින් දැකලාත් තියෙනවා. උගුරු පොඩ්ඩක් කවුල් ගිහලා තියෙන මගේ වැඩි ගණන් ගන්න එපා. ඉතින් අපි කටුසය ළඟට ආවා මල් ටිකක් ගත්තා. දෙකට වර්ක්ෂොප් එකක් දාලා තියෙනවා. ඉතින් හොස්ටල් එකට ආවා ඇඳුමක් දාගෙන යන්න. ඊට පස්සේ 4ට ඒ ජීම් එකක් තියෙනවා. ඒකටත් වැඩ කරන්න ඕන. කතුරුකුත් අරගෙන ඉන්නේ ගුවා. අපි ලෑස්ති වෙමු. ඔන්න දැන් ලෑස්තිලා ඉවරයි. මෙහෙට නම් හොඳටම වහිනවා. ඒත් කුඩයක් හරි අරගෙන වර්ක්ෂොප් එකට යන්න වෙනවා. I'm sure that I'm pretty sure that you will get good knowledge on regarding grooming and hygiene, and at the same time when you are working. දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් පිටිපස්සේ වැලක් තියෙන වැඩි ගණන් ගන්න එපා. මේ දවස්වල වහින නිසා වැලක් බැඳලා තියෙන රෙදි ටික දාලා. දැන් කොහොම හරි පට්ට මහන්සියක් තියෙන දැන් නා ගන්න ඕන. නාගෙන බලමු ඉස්සරහට මොකද කරන්නේ කියලා. මම හිතන්නේ අදට vlog එක ඉවරයි කියලා. යාළුවෙක්ගේ උපන්දින කේක් එකක් කපන්න තියෙනවා. අපි බලමු. ඔන්න ඉතින් අද අපේ යාළුවෙක්ගේ උපන්දිනයකුත් තිබ්බා. ඉතින් අපි දැන් කට්ටියම හදන්නේ කේක්. ආව සර්ප්‍රයිස් කරන්න කේක් එකකුත් අරගෙන ගිහිල්ලා කපන්න. බලන්න අපි හොඳ කේක් එකක් ගන්න ගියේ වැඩේ කියන කේක් තිබ්බේ නැති හින්දා අපිට ගන්න උනේ රිබන් කේක් කෑල්ලක් පොඩ කූඹියක් කියන වැඩි ගණන් ගන්න එපා. බලන්න අවුරුද්ද අවුරුද්දට ඒ කඩේ අයියා දුන්න අපිට කෙහෙල් ඇවරියා ෆ්‍රී. ඉතින් හෙලෝ යාළුවනේ දැන් මෙතන ලොකු ෆයිට් එකක් යන්න හදන්නේ. මේ ඉස්සරහින් ඉන්නවා ගෑන් ළමයි දෙන්නෙක්. ඒ දෙන්නට හොඳටම කේන්ති ගිහිල්ලා තව ගෑන් ළමයට ඒකට ගහන්න හදන්නේ. මේ ඉන්නේ මැර කෙල්ලෝ දෙන්නේ. මේ මැර කෙල්ලෝ දෙන්න අර පේන ගෑන් ළමයින්ට ගහන්න යන්නේ.
මේක දැඩිව හෙලා දකින්න විදියකුත් නැහැ. මොකද මේ කොල්ලෙක් වෙනුවෙන් ගහගන්නේ. ඒ කොල්ල තමයි පිටිපස්සෙන් මේ ඉන්නේ කොල්ල. මේ කොල්ල වෙනුවෙන් තමයි මේ ගෑන් ළමයි 4 දෙනාම ගහගන්න හදන්නේ. ඉතින් අපි බලමු සාධාරණයක් වෙයිද කියලා. මේ සත්‍ය සිදුවීමකින් මේ සත්‍ය සිදුවීමක් ඇසුරින් උපුටා ගත්තක් ඉතින් මේ කොල්ල වෙනුවෙන් මේ කෙල්ල 4 දෙනාම ගහගෙන කවුද බලමු දිනන්නේ. දැන් ඇත්තටම ෆයිට් එක යන්න හදන්නේ ආරක්ෂාව එක්ක. ඒ වුණාට අපි මේ යනවා. දැන් බලමු මොකද වෙන්නේ කියලා දැන් බලමු.